ආයුබෝවන්. අද අපි මේ විශ්වයේම තියෙන දේවල් වල සිතියම, ඒ කියන්නේ ආවර්තිතා වගව දිගිරි පොලි සංචාරයක් යන්නයි හදන්නේ. බලමු මේකේ තියෙන මූලද්‍රව්‍ය වල මৌলিක පවුල් තුන ගැන සරලව තේරුම් ගන්නේ කොහොමද කියලා. හරි. අපි මේ ගමන පටන් ගමු පුංචි ප්‍රශ්නයකින්. පාරේ තියෙන විදුලි ලාම්පුවකුයි දිලිසෙන දියමන්තියකුයි අතරේ තියෙන පුර පොදු සම්බන්ධය මොකක්ද? හිතනකොට එකිනෙකට කිසිම ගැළපීමක් නැති දේවල් දෙකක් වගේ නේද? ඒ දේවල් දෙකේම රහස තියෙන්නේ මෙන්න මේ ආවර්තිතා වගුවේ. මේක හරිත විශ්වයේ තියෙන හැම අමුද්‍රව්‍යයක්ම සලකුණු කරපු සිතියමක් වගේ. අර ලාම්පුවයි මේ දියමන්තියයි දෙකම හැදිලා තියෙන්නේ මේ සිතියමේ සලකුණු කරලා තියෙන එකම මූලද්‍රව්‍ය පවුල් වලින්. ඉතින් අපේ මේ සංචාරයේදී අපි කතා කරන්න යන දේවල් තමයි මේ පදාර්ථයේ සිතියමෙන් පටන් අරගෙන ලෝහ, අලෝහ, උපලෝහ ගැන කතා කරලා අන්තිමට මේ හැම දෙයකම තියෙන හරිම අපූර්ව රටාවක් ගැනත් අපි හොයලා බලනවා. හොඳයි. අපි දැන් යමු අපේ ගමනේ පළවෙනි කොටසට. මේ ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය විශාල සංඛ්‍යාව තේරුම් ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඒවා ප්‍රධාන පවුල් තුනකට බෙදලා බලන එක. මේ පාට කරපු ආවර්තිතා වගුව දිහා බලන්නකෝ. මේකෙන් අපිට පැහැදිලිවම පේනවා අර මූලද්‍රව්‍ය පවුල් තුන කොහොමද බෙදලා තියෙන්නේ කියලා. නිල් පාටින් පේන මේ මුළු විශාල ප්‍රදේශයම ලෝහ. අනිත් පැත්තේ තැඹිලි පාටින් තියෙන්නේ අලෝහ. ඔය දෙක අතරේ හරියට මායිමක් වගේ කොළ පාටින් තියෙන්නේ උපලෝහ. එහෙනම් අපේ සංචාරයේ පළවෙනි නැවතුම තමයි ලෝහ. මේ තමයි ආවර්තිතා වගුවේ විශාලතම සහ බලවත්ම මූලද්‍රව්‍ය කණ්ඩායම. මේකේ බලවත්කම තේරුම් ගන්න මෙහෙම හිතමුකෝ. අපි මේ වෙනකොට හොයාගෙන තියෙන මූලද්‍රව්‍ය වලින් 80%කටත් වඩා වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නේ මේ ලෝහ කියන පවුලට. ඒ තරමටම මේ කණ්ඩායම විශාලයි. ඉතින් මොනවද මේ ලෝහ මෙච්චරම ප්‍රයෝජනවත් කරන්නේ? හිතන රත්තරන් වල දිලිසෙන ගතිය, ඇලුමිනියම් ෆොයිල් වගේ තුනීත හඩු හදන්න පුළුවන්කම, තඹ කම්බි වගේ අදින්න පුළුවන්කම සහ කුසිය භාජනයක් ඉක්මනට රත් වෙන එක. මේ හැම දෙයකටම හේතුව තමයි ලෝහවලටම ආවේනික වුණු මේ විශේෂ ගුණාංක. මේ ගුණාංග එදිනෙදා ජීවිතයට පාවිච්චි වෙන හැටි බලමු. අපි මුලින්ම කතා කරපු වීදි ලාම්පු මතකද? ඒවට පාවිච්චි කරන සෝඩියම් කියන්නේ විදුලිය හොඳින් ගෙනියන්න පුළුවන් ලෝහයක්. ඒ වගේම කාර් සහ ගුවන් යානවලට පාවිච්චි කරන මැග්නීසියම් බරින් අඩු වුණාට හරිම ශක්තිමත්. ඔන්න ඔය වගේ ගුණාංග නිසා තමයි ලෝහ අපේ ජීවිතවලට නැතුවම බැරි වෙලා තියෙන්නේ. අපි භෞතික ගුණ ගැන කතා කළානේ. හැබැයි රසායනික පැත්තෙන් ගත්තම තියෙන හරිම වැදගත් කාරණයක් තමයි ලෝහ ඔක්සිජන් එක්ක එකතු වෙලා බාෂ්මික ඔක්සයිඩ් හදන එක. මේ කාරණේ පොඩ්ඩක් මතකේ තියාගන්න අපිට මේ ගමනේදී පස්සේ ඕන වෙනවා. හරි. දැන් අපි වගුවේ අනිත් පැත්තට ගිහින් බලමු දෙවෙනි ප්‍රධාන කණ්ඩායම ගැන. ඒ තමයි අලෝහ. මේවා ලෝහවලට වඩා හාත්පසින්ම වෙනස් ගුණාංග පෙන්눔 කරන විශේෂයෙන්ම ජීවයට නැතුවම බැරි මූලද්‍රව්‍ය ටිකක්. මේ දෙකේ වෙනස හරියට කාසිය දිපැත්ත වගේ. ලෝහ විදුලිය ගෙනියන්න සුපිරි සන්නායක වගේ නම් අලෝහයේ ගමන නවත්තනවා. ඒ කියන්නේ දුර්වල සන්නායක. ලෝහ දිලිසෙනකොට අලෝහවල එහෙම දිලිසීමක් නැහැ. ලෝහයක් තැළුවොත් නැවෙනව විතරයි ඒත් ගලඟුරු කෑල්ලක් වගේ අලෝහයක් තැළුවොත් කුඩු වෙලාම යනවා. අලෝහවල තියෙන මේ බහුකාර්ය බවට හොඳම උදාහරණය තමයි කාබන්. බලන්නකෝ එකම මූලද්‍රව්‍ය ඒත් විවිධ ස්වරූප වලින් තියෙනකොට කොච්චර වෙනස් ප්‍රයෝජන වලට ගන්නවද කියලා. පෙන්සල් හදන මිනිරන් සහ ආභරණ හදන දියමන්ති කියන්නේ එකම කාබන් වල හාත්පසින්ම වෙනස් මුහුණුවර දෙකක්. අර කලින් මතක තියාගන්න කිව්ව කතාව මතකද? ලෝහ බාෂ්මික ඔක්සයිඩ් හදනවා වගේම අලෝහ ඔක්සිජන් එක්ක එකතු වෙලා හදන්නේ ආම්ලික ඔක්සයිඩ්. මේක තමයි මේ පවුල් දෙක අතර තියෙන ප්‍රධානම රසායනික වෙනස. හරි ඊළඟට අපි යන්නේ මේ ලෝහ සහ අලෝහ කියන පැහැදිලි කාණ්ඩ දෙකටම හරියටම අයිති නැති ඒ දෙක අතරමැද ඉන්න හරිම පුදුම සාගත මූලද්‍රව්‍ය කණ්ඩායම ගැන බලන්න. උපලෝහ කියන්නේ හරියට දෙමුහුන් චරිත වගේ. ඒ කියන්නේ ඒවට ලෝහවල ගුණත් ටිකක් තියෙනවා, අලෝහවල ගුණත් ටිකක් තියෙනවා. ආවර්තිතා වගේ මේවා පිහිටලා තියෙන්නේ ලෝහ සහ අලෝහ වෙන් කරන අර මායිම් රේඛාව දිගේමයි. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ උපලෝහ නූතන ලෝකයට කොච්චර වටිනවද කියන එක. ඒකට හොඳම උදාහරණය සිලිකෝන්. අපි අද පාවිච්චි කරන පරිගණක, ස්මාර්ට්ෆෝන් වල ඉඳලා සූර්යකෝෂ දක්වා මේ තාක්ෂණික ලෝකේ හැඳ දෙකම වගේ හදවත් වෙන්නේ මේ සිලිකෝන් කියන උපලෝහය. හොඳයි. දැන් අපි මේ සංචාරයේ අවසාන ඒ වගේම වැදගත්ම කොටසට ඇවිත් ඉන්නේ. අපි මේ වෙනකන් කතා කරපු හැමදේම එකට සම්බන්ධ කරන ආවර්තිතා වගුවේ සැඟවිලා තියෙන හරිම අපූර්ව තාර්කික රටාවක් හෙළිදරව් කරගන්නලා යන්නේ. එහෙනම් ප්‍රශ්නය මේකයි. අපි වගුව දිගේ එක පැත්තකින් ඉඳන් අනිත් පැත්තට යනකොට මේ මූලද්‍රව්‍ය රසායනිකව හැසිරෙන විදිහේ යම්කිසි රටාවක් යම්කිසි පිළිවෙලක් තියෙනවද?
උත්තරය තමයි ඔව්. පැහැදිලි රටාවක් තියෙනවා. මේ බගුව දිහා බලන්නකෝ. අපු වමේ ඉඳන් දකුණට යනකොට මේ මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක හැසිරෙන විදිහේ පුදුම පිළිවෙලක් දකින්න පුළුවන්. බලන්න වම් පැත්තේ තියෙන සෝඩියම් ඔක්සයිඩ් ප්‍රබල භාෂ්මිකකයට තියෙනවා. දකුණට යන්න ඒ ගතිය අඩු වෙලා අන්තිමට සල්ෆර් වල ඔක්සයිඩ් ඊට ආම්ලික බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි ආවර්තිතාවගුවේ සැඟවුණු සුපිරි බලය. ඒ කියන්නේ මේක නිකම්ම මූලද්‍රව්‍ය ටිකක් එකතු කරපු ලයිස්තුවක් නෙවෙයි. මේක විශ්වයේ සැඟවුණු ව්‍යාකරණයක් වගේ. එක මූලද්‍රව්‍යයක් තියෙන තැන දන්නවනම් ඒකේ රසායනික හැසිරීම ගැන අනාවකයක් කියන්න පුළුවන්. වම් පැත්තේ ලෝහ හැම විටම භාෂ්මික ඔක්සයිඩ් හදනවා. දකුණු පැත්තේ අලෝහ ආම්ලික ඔක්සයිඩ් හදනවා. මේක පුරෝකථනය කරන්න පුළුවන් පුදුමාකාර පිළිවෙලක්. අවසාන වශයෙන් ආවර්තිතා වගුව කියන්නේ මේ විශ්වයේ පවතින දේවල් වල සිටියමක් නම් අපි දැන් හෙලිදරව් කරගත්තු මේ සැඟවුණු නීති සහ රටාවන් කියන්නේ ඒ සිටියම කියවන්න පුළුවන් රහස් කෑතයක් වගේ දෙයක්. ඉතින් මේ කේතේ පාවිච්චි කරලා අනාගතයේදී අපිට අවශ්‍යම ගුණාණ්ඩ තියෙන අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක ඇත්තටම හිතන්නට වටින ප්‍රශ්නයක්.